2021. ඔබ සැමට සුබ නව වසරක් වේවා. 2026 අලුත් අවුරුද්දේ අපේ ඇත්තම කතාව අලුත්ම වැඩසටහන. අද ඔබත් සමග වෙනවා. අද අලුත් අවුරුද්දේ අපි හිතුවා අවුරුද්ද අලුත්ම ප්‍රශ්න සමහර දේවල් පරණයි. අද ටිකක් පරණ ප්‍රශ්නයක්. නමුත් මේක අලුත් වේගෙන යන ප්‍රශ්නයක්. මේ වෙන විට ආණ්ඩුව විසඳුම් සොයලා නැති ප්‍රශ්නයක් ගැන කතා කරන්න. විශේෂයෙන්ම අද අපි අපේ මැදිරියට ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂ කඳවුර නියෝජනය කරමින් බොහෝ මාධ්‍ය සාකච්ඡා වලට එකතු වූ අපේ හොඳ කතිකෙක් ඔබ කවුරුත් දන්න පුද්ගලයෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ. මුතුන් සාමාන්‍යයෙන් ඔබ හැමෝම දන්න කෙනෙක්. ආයිබෝන් නිශාන්ත. ආයිබෝන් කොහොමද? අද අපි අලුත් අවුරුද්දේ පළවෙනි වැඩසටහන ඔබතුමාත් එක්ක එකතු වෙලා සිටින්නේ. ඉතින් නිශාන්ත අපි මේ අවුරුද්ද අලුත් අවුරුද්ද ඔබ හිතන්නේ මොකද සුබයිද අපිට කොහොමද තත්ත්වය රටට සුබයිද ආණ්ඩුවට සුබයිද කොහොමද? මෙහෙමයි අපි චාරිත්‍රානුකූලව ඉතින් සෑම වසරකම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාව සුබ කරගන්න නම් ඉතින් අපි අපේ අරමුණු වෙනුවෙන් අපේ ප්‍රාර්ථනාවන් වෙනුවෙන් ඒ වගේම මේ අරමුණු ප්‍රාර්ථනාවලට එන අභියෝග ජය ගැනීම සඳහා අපි කැප වෙලා වැඩ කරන්න ඕන, මහන්සි වෙන්න ඕන. ඉතින් එහෙම වුණොත් විතරයි අපිට මේ වසර සුබ කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් හැම වසරකම මේක සුබ ප්‍රාර්ථනාවක් පමණක් වඩපත් වෙනවා. ඒක තමයි. ඉතින් අපි මේ විදිහට අපි හැමෝටම සුබ පතනවා. නමුත් අපි කිසිම වෙලාවක කැමති නැහැ අපේ රටටවත් අපේ ජනතාවටත් අසුබ දෙයක් වෙනවට. ඉතින් ඒ නිසාම තමයි අපි මේ ප්‍රයත්නය. අපි මේ අතරම අපි කොච්චර සුබ දෙයක් අසුබ අවුරුද්දක් ප්‍රාර්ථනා කරන සමහර වෙලාවට අපි කතා කරන් සිද්ධ වෙන දේවල් අසුබයි. අසුබවාදයේ කතා කරනවා කියලා හිතන්න බෑ. නමුත් අපිට කතා නොකර බෑ. දේශපාලනයේ සක්‍රීය දේශපාලනයේ නියැලෙන අය විදිහට මේ ගැටලු පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුයි. ඒ අනුව තමයි අපි මේ දේවල් කතා කරන්නේ. එතකොට දැන් අලුතෙන්ම පැන නැගිලා තියෙන ප්‍රශ්න කිව්වද අතරම දැන් ආණ්ඩුව නම් අපිට සතියට එකක් බැගින් දුන්න මාතෘකා දැන් දිනපතා දෙනවා. අපි එක කොනකින් පටන් ගන්න මේ ප්‍රශ්න ටික ගැන. ඔබතුමා මොකද හිතන්නේ විගණකාධිපතිතුමා පත් කිරීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා කියන එක අපි දන්නවා. ඒ ගැන ඔබේ අදහස කොහොමද? මෙහෙමයි කුන්දරේ අපි මේ වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත් වුණු තැන් සිට මම හිතන්නේ අපි මේ ආණ්ඩුවට යම්කිසි විවේචනයක් ගෙනාවා. ඒ විවේචනය තමයි මේ ආණ්ඩුවට අත්දැකීම් නැහැ. පළපුරුද්දක් නැහැ. අපේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්ව විදිහට මේක එල්බෝඩ් ආණ්ඩුවක්. ඉතින් එතුමා පැහැදිලිව කිව්වා මේ පාර්ලිමේන්තුවට අත්දැකීම් තියෙන පළපුරුද්ද තියෙන පරිචයක් තියෙන ඒ කියන්නේ පළපුරුදු පිරිසකුත් පාර්ලිමේන්තුවට යවන්න කියලා එතුමා මේ රටේ ජනතාවගෙන් ඉල්ලුවා. නමුත් ජනතාව මං හිතන්නේ බොහොම අනුරාගී විදියට ඒ වෙලාවේ මාලිමා ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරා. ඔවුන් කියන ආකාරයටම ඉතින් පොල්ලෙලි සහ පාපිසි තමයි බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවේ. ඔව් ඉතින් මේ ඇතිවෙච්ච මේ ජනකාන්තවාදී රැල්ලත් එක්ක මාලිමා රැල්ල ඒ අනුර කුමාර දිසානායක මේ රට එක මිටට කියලා කාන්තාව පෙළ ගැසුණා. ඉතින් මුළු රටම එක මිටට ගියා නේද? ඉතින් ඒකේ අවසාන වශයෙන් මම හිතන්නේ දැන් වසරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. රාජ්‍යකරණේ සහ ආණ්ඩුකරණයේ ඇතුලේ ටිකටම ඉන්නේ අසුබ මේ පණිවිඩ නේද? අසුබ පුවත්. ඉතින් මේ අසුබ පුවත් අතර එකක් තමයි ඔබ දැන් ওই මාතෘකාව විදියට ගත්ත මේ විගණකාධිපතිවරයා පත් කිරීම. ඒ කියන්නේ ඔඩිටර් ජෙනරල් පත් කිරීම පිළිබඳ කාරණේදී ආණ්ඩුව හැසිරෙන ආකාරය ඇත්ත වශයෙන්ම හරිම අප්‍රසන්නයි, අවලස්සනයි, අශෝභනයි. ඉතින් ඒ කියන්නේ මේ ව්‍යවස්ථානුකූල පාලනය පිළිබඳව අවබෝධයක් නැහැ කියන එක සහ ඒක චේතාන්විතවම උල්ලංඝනය කරමින් උල්ලංඝනය කරමින් සිටිනවා. ඉතින් මේ විදියට රටක් කරන්න බෑ. මොකද අපි අපේ උත්තරීතර නීතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් අපි මේ ව්‍යවස්ථාව ඉස්සරහා දිවුරුම් දීලා තමයි රටේ පාලනය බාරගන්නේ. ඉතින් දැන් ජනාධිපතිවරයා මේ විදියට ව්‍යවස්ථාව උල්ලංඝනය කරනම
දිගටම සිදු වෙනවා නම් මං හිතන්නේ ඒක රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් අපේ රටට කිසියම් විදියකට නරක ප්‍රතිරූපයක් ඇති කරන්න හේතු වෙනවා. දැන් විගණකාධිපති වරයා පත් කිරීම පිළිබඳ කාරණේදී ආණ්ඩුව හැසිරුණු ආකාරය සහ මේ මොහොත වෙනකොට කටයුතු කරමින් තිබෙන ආකාරය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දැන් පසුගිය අවුරුද්දේ 2025 අප්‍රේල් 8 වෙනිදා හිටපු විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා විශ්‍රාම ගියා. දැන් මේ ධූරයට කෙනෙක් පත් කරාම ඔහු ඒ ධූරයේ අවුරුදු 10ක් ඒ ධූරයේ කටයුතු කරනවා. දැන් වික්‍රමරත්න මහතා ධූරයෙන් විශ්‍රාම ගියා. ඊළඟට ඇත්ත වශයෙන්ම ජාතික විගණන කාර්යාලයේ එහෙම නැත්නම් විගණන දෙපාර්තමේන්තුවේ ඊළඟට පත්වියතුව තියෙන්නේ ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ඒ කියන්නේ පරිචයක් තියෙන අධ්‍යක්ෂින් තියෙන පළපුරුද්දක් තියෙන රාජ්‍ය මූල්‍ය විගණනය විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය විගණනය කිරීම පැත්තෙන් සාල පළපුරුද්දක් තියෙන ජ්‍යෙෂ්ඨතමයා තමයි ඊළඟට මේකට එන්නේ බොහෝ විට නීත්‍යානුකූල ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකෙක් විය යුතුව තිබෙනවා. එතනින් තමයි ඔහුට යම් කිසි සුදුසුකමක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් එවැන්නෙක් තමයි මේ තනතුරට පත් වෙන්නේ. එතකොට ඊළඟට වික්‍රමරත්න මහතා විශ්‍රාම ගියාට පස්සේ ඊළඟට මේ තනතුරට පත්වීමට නියමිතව හිටපු ජ්‍යෙෂ්ඨතම විගණන නිලධාරියා විදියට හිටියේ ධර්මපාල ගම්මන්පිල මහතා. නමුත් ඔහුට මේක ලබා දුන්නේ නැතුව ජනාධිපතිවරයා ඒ කියන්නේ මේ විගණන දෙපාර්තමේන්තුවෙන් පිටත ජාතික විගණන කාර්යාලයෙන් පිටත පුජ්‍යලෙක් මේකට නම් කරලා එව්වා. දැන් මේ නම් මේ නම් ජනාධිපතිවරයාට තියෙනවා නම් කරලා එවන්න පුළුවන්. හැබැයි නම් කරලා එව්වට ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අවශ්‍යයි පාර්ලිමේන්තුවේ. එතන සමාජිකයෝ 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනාගෙන් අඩු වශයෙන් 5 දෙනෙක් ගෙවත් මේකට එකඟතාවය කැමැත්ත අනුමැතිය අවශ්‍යයි. එමුණොත් විතරයි ඔහු පත් කරන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයා මේ පාර නම් කරලා එව්වේ සුපුරුදු පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ එතුමාගේ අර මිතුරු සමාගමේ. මිතුරු සමාගමේ ඔහුත් ඇත්ත වශයෙන්ම මේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජනය කරපු පුද්ගලයෙක්ගේ නමක් තමයි එව්වේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ මේ ජනාධිපතිවරයාත් එක්ක කැම්පස් එකේ තමන්ගේ බැච් එකේ හිටපු යාළුවෙක් තමයි ගජමිතුරෙක් තමයි මෙතෙන්ට නම් කරලා එව්වේ. ඒ කියන්නේ ඇත්තටම ජනාධිපතිතුමා දන්නේ විද්වතුන් කියන්නේ උගතුන් කියන කැලණි විශ්වවිද්‍යාලයේ එතුමාගේ බැච්මේට්ස් විතරද එතුමා දන්නේ? නෑ දැන් මේ කට්ටිය දැන් ඔය මුලින් දැඩිව රාජපක්ෂවරුන්ගේ පාලනය විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලනය ඇත්තේ මේ ගජමිතුරෝ මේ තනතුරු වලට පත් කරනවා කියලා විශාල මේ ප්‍රතිරෝධයක් ගොඩනැගුවට සහ විවේචනයක් ගෙනිච්චනේ නේ. මේ දැන් ඒ කාලේ කිව්වේ සම්පූර්ණ රාජපක්ෂ රෙජිම කියලා රාජපක්ෂවරුන්ගේ පවුලේ අය එහෙම නැත්නම් උන්ගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන් යාළුවෝ මේ කට්ටිය තමයි තනතුරු වලට හැමතැනම පත් කරේ. දැන් වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රොයල් කොලෙජ් එකේ රොයල් තෝමියන් කට්ටිය තමයි මෙතෙන්ට ගේන්නේ කියලා. දැන් මෙතන අපිට පේන්නේ තමුත්තේ ගමින් ආපු අනුර කුමාර දිසානායකත් කරන්නේ තමන්ගේ යාළු මිත්‍රාදීන් කැලණි කැම්පස් එකේ. ඉතින් ඔහු මුලින්ම කරේ දැන් රාජ්‍ය පරිපාලනයේ ඉහළම තනතුරනේ ජනාධිපති ලේකම් ධූරය කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨතම සහ ඒ ප්‍රොටෝකෝල් එක අනුව ඊළඟට ඉන්න කෙනා නම් කරනව වෙනුවට ඔහු පත් කරගත්තේ නන්දික කුමාරනායකනේ. ඒ කියන්නේ ජනාධිපති ලේකම් විදියට. ඌට ඇත්ත වශයෙන්ම මේ පරිපාලනය පිළිබඳව ලොකු පරිචයක් අධ්‍යක්ීමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ඉතින් මේ වගේ ඒ කියන්නේ රාජ්‍ය පරිපාලනයේ ඇතුලේ අපි දන්නවා ජනාධිපති ලේකම්ගේ ඉඳලා පල්ලෙහාම බිමේ ඉන්න පුජ්‍යලයනේ ග්‍රාම සේවක.
එතකොට ඒ දක්වා සමහර අය ඇත්ත වශයෙන්ම මේවා හරහා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගෙන ආපු අය. දැන් මේ කිසිවක් නැති කෙනෙක් තමයි නන්දික කුමාරනායක. ජනාධිපති ලේකම්. ඉතින් ඔහු පත් කරගත්තා. දැන් ඊළඟට විගණකාධිපති ධූරයට නම් කරා තමන්ගේ ගජමිතුරෙක්. හරි. ඉතින් එයාගේ නම යවුවම හැබැයි අපි එක පැත්තකින් මේ සතුටු වෙන්න ඕන ව්‍යවස්ථාදායක සභාවට කොන්දක් තිබුණා. කසේරුකාවක් තිබුණා මේ නම ආපසු හරවා යවන්න සහ ප්‍රතික්ෂේප කරන්න. දැන් මෙන්න මේ තත්ත්වයට එක්ක තමයි අපි බලන්න ඕන. දැන් මාස 8ක් ගත වෙලා තියෙනවා. දැන් මේ මාස 8ට අපිට අපේ රටට විගණකාධිපතිවරයෙක් නැහැ. වැඩ බලන විගණකාධිපතිවරු තමයි පත් කරන්නේ. මොකද දැන් දැනට ඉන්න වැඩ බලන විගණකාධිපතිවරුන් ඒත් එතුමාගේ ගජ මිතුරන්ද එහෙම නැත්නම් සුදුසුකම් තියන අයද කොයි විදිහට? නෑ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම නම් කරලා එවන ඒ නම් කීපයක්ම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරා. හරි. දැන් එකක් තමයි අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 යටතේ පැහැදිලිව තියෙනවා විගණකාධිපතිවරයා පත් කරන්න ඕන කොහොමද කියලා. එතකොට විගණකාධිපතිවරයෙක් අනිවාර්යයෙන්ම රටට සිටිය යුතුයි. වැඩ බලන විගණකාධිපතිවරයෙක් නෙමෙයි. දැන් වැඩ බලන ඔව් ඒ කියන්නේ වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත් කරන්නේ කුමුදුනි ඒ විගණකාධිපතිවරයා අසනීප තත්ත්වයෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔහු විදේශගත වෙලා ඉන්නවා නම් වෙනත් යම් කිසි හේතුවක් මත ඔහු මේ සේවයේ ඔහු නියැලෙන්නේ නැති අවස්ථාවක තමයි වැඩ බැලීම සඳහා පත් කරන්නේ. ඒක తాවකාලික තනතුරක්. ඔව් తాවකාලික. ඉතින් වැඩ බලන විගණකාධිපතිවරයෙක් පවත්වාගෙන යාම මාස 8ක්ම ඒක සම්පූර්ණයෙන්ම මේ විගණකාධිපතිවරයා පත් කිරීමට අදාළව තියෙන 153 4වෙනි වගන්තියත්තේ පැහැදිලිව කියලා තියෙනවා. එහෙම වැඩ බලන විගණකාධිපතිවරයෙක් පොත් යන්න බෑ කියලා. ඉතින් එහෙමනම් මෙතන අපිට පේනවා ජනාධිපතිවරයා දිගින් දිගටම ඇයි මෙහෙම කරන්නේ? දැන් ඔහුට යම්කිසි අපේ අර ගමේ කියමනක් තියෙනවනේ අබකෑමිනිහගේ තමයි මොලේ දන්නේ කියලා. එතකොට මෙයාට යම් බයක් තියෙනවා. මොකද පහුගිය කාලේ බරපතල මේ රට තුල මූල්‍ය අක්‍රමිකතා දූෂණ ගණනාවක් සිද්ධ වුණා මහා පරිමාණය. හරි. දැන් ඔය එකක් නේ ඔය කන්ටේනර් සිද්ධිය. එතකොට ඔව් ඉතින් කන්ටේනර් 323 පිළිබඳ කාරණේ අනිවාර්යයෙන්ම මෙතන පැහැදිලිවම ඒ කියන්නේ රෙඩ් ෆ්ලැග් දාලා ආපු කන්ටේනර් 323ක් එළියට ගියා. ඒකට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ඒ සංගමේ තමයි මේක හෙළිදරව් කරේ. ඒක යූනියන් එකම තමයි කිව්වේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. දැන් මේක ගැන අත්වශයෙන්ම පාර්ලිමේන්තුව තුල පෞද්ගලික කාලේ කතා කරා මේකට නිසි විමර්ශනයක් අවශ්‍යයි කියලා. පාර්ලිමේන්තුව තේරීම්කාරක සභාවක් ඉල්ලුවා. නමුත් ඒක දුන්නේ නැහැ. නමුත් දැන් ප්‍රමාද වෙලා දීලා තියෙනවා. ඇත්තටම දැන් මේකේ ප්‍රධාන වගඋත්තරකරුවා ජනාධිපතිවරයා. මුදල් අමාත්‍යාංශයට රේගුව තියෙන්නේ. දැන් මුලින් මේක බිමල් රත්නායක සභානායකතුමාගේ පැත්තට හැරුණා. දැන් අපිට පේන්නේ මේක සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට මේ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට එතන ලොකු ඩවුට් එකක් තියෙනවා. ඒක ඔහු දන්නවා. මෙතන යම්කිසි අකටයුත්තක් අක්‍රමිකතාවයක් සහ ඒ දූෂණයක් සිදු වෙලා තියෙනවායි කියන එක. ඉතින් ඒක එක පැත්තකින් ඊළඟට තමන්ගේ ආණ්ඩුවේ වෙළඳ ඇමතිවරයා කාලේ පහුගිය කාලේ විශාල වශයෙන් රට තුල ඇතිවෙච්ච අත්‍යවශ්‍ය ආහාර වල හිඟයත් එක්ක භාණ්ඩ ආනයනය කරා. දැන් අපි දන්නවා සහල් ආනයනය කරා, බීලුණු, ඒ වගේ එතකොට පොල් තෙල් මේ වගේ රට ඇතුළට ආනයනය කරපු දේවල් එක්ක ටෙන්ඩර් වරද්ද ඔව් සහ ඒව ඇතුලේ යම්කිසි විදියකට බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදු වෙලා තියෙනවා සහ මේවයි විශාල වශයෙන් කොමිස් ගහලා තියෙනවා කියලා දැනට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට දූෂණ විමර්ශන කොමිසම විශාල වශයෙන් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන්ම කිසියම් විදියකට විගණනය කරන්න තියෙන ආයතනය තමයි ජාතික විගණන කාර්යාලය, විගණන දෙපාර්තමේන්තුව. ඒකට එතන ඔහු උත්සාහ කරනවා තමන්ට හිතවත් තමන්ට කිසියම් විදියකට නැමියාවක් තියෙන
තමන්ට අවශ්‍ය අවනත ඇත්තම කියනවා හෙන්ච්මන් කෙනෙක් පත් කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා දැන් මෙතෙන්දී ව්‍යවස්ථාදායක සභාව මේ නම් කරලෙවන නම් තුනම ප්‍රතික්ෂේප කරා. දිගටම ප්‍රතික්ෂේප කරා. දැන් ව්‍යවස්ථාදායක සභාව කියන්නේ එක පැත්තකින් ව්‍යවස්ථානුකූල වුන් කියනවා එහෙම වැඩ බලන විධායක මේ වැඩ බලන විගණකාධිපතිවරයෙක් දීර්ඝ කාලයක් තියාගන්න බෑ. දැන් ඕක මේ ඔබට මතක ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් වැඩ බලන පොලිස්පතිවරයා විදියට මේ පත්කර දේශබන්දු තෙනකෝන් මහතාගේ නම පත් කරාම එක අවස්ථාවකදී ව්‍යවස්ථාදායක සභාව කිව්වා දිගටම මෙහෙම වැඩ බලන පොලිස්පතිවරයෙක් තියාගන්න බෑ. හරි? ස්ථිර කරන්න ඕනයි. ස්ථිර පොලිස්පතිවරයෙක් නම් කරලා එවන්න කියලා. හරි? ඒකට අන්නේ වගේම තත්ත්වයක් තමයි දැන් මේ තියෙන්නේ. ඒ වගේම තත්ත්වයක්. හරි? දැන් මේ පැත්තේ ව්‍යවස්ථාදායක සභාව කියන කරුණා කරලා නමක් ඒ කියන්නේ සුසුකම් සම්පූර්ණ කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 153ට අනුව ඒකේ තියෙන සුසුකම් වලට අනුකූලව හරි විගණකාධිපතිවරයෙක් නම් කරලා එවන්න කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ නම් ගණනාවක් එවුවා අන්තිමට එව්වේ හමුදාවේ නිලධාරියෙක්. හරි? ඒ කියන්නේ ඒකින් සම්පූර්ණ මේ ජාතික මේ විගණන කාර්යාලයට විගණන දෙපාර්තමේන්තුවට හරි විශාල අවමානයක් නේ කරේ. හරි හමුදා නිලධාරියෙක්ගේ නමක් කිව්වා. ඒක ආපු තැපෑලෙම අනිත් පැත්තට ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා ඇව්වා. එතකොට අපි බලන්න ඕන දැන් මේ කට්ටිය කිව්වේ කොහොමද? අපි බොහෝම සුපිලිපන්න ඊළඟට ඔව් සුපිලිපන්න පාලනයක් රටේ ඇති කරනවා කියලා. එහෙමනේ ආවේ. හරි? අපේ දෑත්වල කුණු තැවරලා නැහැ, මඩ නැහැ, දූෂණ චෝදනා නැහැ, කියලා තමයි මේ කට්ටිය ආවේ. දැන් අපිට පේනවා මේ අයගේ මේ අර කොකා ඉගිලෙනකොටනේ සුද පේනවා කියන්නේ. අන්නේ වගේ දැන් මේ කට්ටියත් අර පරණ රාජපක්ෂවරුන්ගේ පාලන කාලේ තිබුණා වගේම මේ අයත් ඒ ආකාරයටම බලය අයිතු ලෙස පාවිච්චි කරමින් කටයුතු කරනවායි කියන එක මේකෙන් ඊටාම හොඳට පැහැදිලි වෙනවා. දැන් අපි අනිත් පැත්තෙන් බලන්න ඕන වැඩ බලන විගණකාධිපතිවරයෙක් දැන් පත් කිරීම සඳහා දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා විගණකාධිපතිවරුන්ගේ සංගමය. එහෙම නැත්නම් ඒකට ට්‍රේඩ් යූනියන් එක තියෙනවා. දැන් ඒ කට්ටිය කියන්නේ ඇත්තටම අපේ සුසුකම තියෙන පුජ්‍යලයා මේ ධර්මපාල ගම්මන්පිල. හරි? හැබැයි දැන් මේ ආණ්ඩුව පැත්තෙන් කියනවා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කියනවා මේ අයට දූෂණ චෝදනා. දැන් දූෂණ චෝදනා තියෙනවා නම් හරි ඒක කීකේ ඉඳලා හරියන්නේ නැහැනේ. මෙච්චර කාලයක් ඔවුන් සේවයේ හිටියා. හරි? ඔහු ජේෂ්ඨත්වයෙන් ඉහළම තනතුර දක්වා ආපු පුජ්‍යලයක් නම් ඔහුට කොහොමද මේ චෝදනාව එල්ල කරන්නේ? හරි? ඊට පස්සේ තව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ තවත් මේ ජේෂ්ඨ කාන්තා නිලධාරිනියක් නම් කරා. තුමියටත් ඔය චෝදනාවම එල්ල කරා. ඉතින් ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. හැබැයි වැරදිකරු වෙලා නැතිනම් ඔප්පු කරන්න එපා. සාක්ෂි තියෙන්න එපා. හරි? ඒකට නියමිත ක්‍රමවේදයක් ක්‍රියාවලියක් තියෙනවනේ. ඉතින් ඒ මොකක්වත් මේකේ නැතුව තමන්ට ගැළපෙන පුජ්‍යලයා එනකන් දැන් මේ පත් කිරීම නොකර ඉන්න එක තමයි මේ කරමින් තියෙන්නේ. ඉතින් මේක ඊටාම මං හිතන්නේ රටට අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්නේ. මොකද ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් තමයි රටේ භාණ්ඩාගාරය. මේ භාණ්ඩාගාරයට මුදල් එන්නේ ඔබත් ඇතුළුව මාත් ඇතුළුව මේ රටේ ඉන්න 2,22 ලක්ෂයක් ජනතාවගේ බදු මුදල් වලින් මේ භාණ්ඩාගාරය පෙරෙන්නේ. එතකොට මේ භාණ්ඩාගාරයේ මුදල් නිසි පරිදි හරි විනිවිද භාවයකින් මූල්‍ය විනයකින් හරි මේ මුදල් පරිහරණය කරනවද මුදල් යොදවනවද හරි කියන එක පිළිබඳව සොයා බලන්න ඉන්න නිලධාරියානේ අපිට විගණකාධිපති කියලා කියන්නේ ඔඩිටර් ජෙනරල්. එතකොට දැන් ඔඩිටර් ජෙනරල් කෙනෙක් නැතුව මාස 8ක් රටක් යනවා. එතකොට අපි දැන් ඔය මේ දූෂණ කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ මම හිතන්නේ අපි ඉන්නේ ගොඩාක් ඉහළින්නේ රටක් විදියට. හරි? ඉතින් දූෂණය පිටු දකින්න ආපු ආණ්ඩුවක් හරි හොරකම් පිටු දකින්න ආපු ආණ්ඩුවක්කට
අද වෙලා තියෙන්නේ මොකද්ද? විගණකාධිපතිවරයෙක් නැති රටක්. ඉතින් ලෝකය අපි දිහා බලන්නේ කොහොමද? හරි? ලෝකය අපි දිහා බලන්නේ කොහොමද? ඉතින් අන්න ඒක නිසා මෙතෙන්දී විශේෂයෙන්ම අපි කල්පනා කරලා බලන්න ඕන අපි ජාත්‍යන්තර වශයෙන් සම්මුති ගණනාවකට බැඳිලා ඉන්නවා. දැන් මේ සම්මුති වල ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා විගණකාධිපති වරුපත් කිරීම පිළිබඳවත් ඒ වගේම විගණනයට අදාළවත් ඇති කරගත් සම්මුති. දැන් එතන ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතනය කියන එක. ඒ කියන්නේ International Organization of Supreme Audit Institution කියන එක. එතකොට මෙන්න මේකට අපි අස්සම් කරලා තියෙනවා. හරි? ඒ සම්මුතියට අපි බැඳිච්ච රටක්. එතකොට ඒ සම්මුතිය දැන් මෙතන වයලේට් කරමින් ඉන්නේ. උල්ලංඝනය කරමින් තියෙන්නේ. හරි? ඊළඟට 1977 ලීමා ප්‍රකාශනය කියලා එකක් තියෙනවා. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය මොකද්ද? විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ගැන විශේෂයෙන් සඳහන් කරපු එකක්. දැන් ඒකටත් අපි බැඳිලා ඉන්නේ. හරි? ඒකෙනුත් අපි මේ ඉවත් වෙච්ච රටක් නෙමෙයි. අපි ඒකේ බැඳිලා ඉන්න රටක්. එකක්. ඊළඟට 2007 මෙක්සිකෝ ප්‍රකාශය. ඒ කියන්නේ විගණනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම කියන එක. දැන් මෙන්න මේ වගේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් සහ සම්මුතීන් එක්ක අපි ගැට ගැහිලා තියෙන රටක්. හරි? දැන් එවැනි තත්ත්වයක් තුල ලංකාවට මාස 8ක් තිස්සේ විගණකාධිපතිවරයෙක් නැහැ. ඉතින් නොහැකියාවක් නේද? තා විශාල නොහැකියාවක්. නොහැකියාවද එහෙම නැත්තම් චේතනාන්විතව නොකර සිටීමක් නේද? ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමනේ දැන් මේ ආණ්ඩුව අරගෙන බැලුවම දැන් අවුරුද්දක කාලය ඇතුළත බරපතල චෝදනා ගණනාවක් එල්ල වෙලා තියෙනවා. හරි? එතකොට මේ චෝදනා විමර්ශනය කරන්න එපා. ඒ විමර්ශනය කිරීමේදී එහිදී සිදුවලා තියෙන මූල්‍යාක්‍රමිකතාවය. හරි? සහ අනිත් පැත්තෙන් යම් කිසි විදියකට රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම විගණනයේ සිදුවෙන තැන තමයි ජාතික විගණන කාර්යාලය. ඒ කියන්නේ දැන් අපිට තහවුරු කරන්න අපිට විශ්වාස කරන්න බැරිද මේ අවස්ථාවෙන්දී රාජ්‍ය මුදල් අවභාවිතයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා? ඒ කියන්නේ හරියට ඒ දේවල් කටයුතු සිද්ධ වෙනවා කියලා අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද? දැනට පවතින වාතාවරණය. දැන් මෙහෙමනේ දැන් අපිට විශ්වාස කරන්න කියන්නේ දැන් ඇයි අපි ජාතික විගණන කොමිසමක් ස්ථාපිත කරේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ කියන්නේ 2015 යහපාලන ආණ්ඩුවේ තමයි ජාතික විගණන කොමිසම ඇති කරේ. එතකොට මේ ජාතික විගණන කොමිසම යත්තේ සෑහෙන ස්වාධීනත්වයක් මේ ආයතනට දීලා තියෙනවා. මොකද විගණන දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම පෞද්ගලික කාලේ අපි දැක්කනේ. ඒ කියන්නේ Tamanට හිතවත් යාළු මිත්‍රයෝ එහෙම නැත්නම් Tamanගේ හෙන්චයියෝ මේකට දාගන්න එක. ඉතින් ඒක නිසා තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ ජාතික මේ විගණන කොමිසම ඇති කරේ. ඉතින් එතනින් සෑහෙන ස්වාධීනත්වයක් ලබා දීලා තියෙනවා මේ කොමිසමට. ඉතින් එතකොට ඒක පුළුවන් තරම් මේ විගණන දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කරන්න. දේශපාලන අතපෙවීම් වලින් තොරව මේක කොහොමද රටේ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය සිදුවෙන ආකාරය පිළිබඳව සොයා බලන එක, ඒවයි මේ තොරතුරු වාර්තා කරන එක විශේෂයෙන් පාර්ලිමේන්තුවටනේ වාර්තා කරන්න ඕන. ඒකට මෙන්න මේ වගකීම කරලා තියෙනවා. ඒක නිසා මේක ජනතාවගේ ස්වාධිපත්‍යයේ කොටසක්. ඒකට මේ ජනතාවගේ ස්වාධිපත්‍යයේ කොටසක වගකීම දරන පුද්ගලයා තමයි ඔඩිටර් ජෙනරාල්. දැන් ඔහු නෑ. එහෙම පුද්ගලයෙක් මේ වෙලාවෙ විතර නෑ. වගකීම යුතු පුද්ගලයෙක් නෑ. දැන් කොහොමද මේකේ තියෙන වඩාත්ම භයානකම කාරණේ තමයි දැන් එළඹෙන ජනවාරි 3 වෙනිදා. අද 3ද? හෙට. ඔව්. දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ කාල සීමාව අවසන් වෙනවා. දැන් අපිට පේන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවේ කාල සීමාව අවසන් වෙනකන් තමයි මේ විගණකාධිපතිවරයා පත් කරන්න නැතුව ඉන්නේ. මොකද ඔවුන්ට අවශ්‍ය විදියට ඊළඟට ව්‍යවස්ථාදායක සභාව මේක පසුගිය කාලේ පත් වෙච්ච ව්‍යවස්ථාදායක සභාවනේ මේ තියෙන්නේ. එතකොට දැන් Tamanට වාසිදායක සංයුතියක් සහිත
ව්‍යවස්ථාදායක සභාවක් හදාගෙන අන්න එතෙන්ට මේ තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ යාළු මිත්‍රයෝ එහෙම නැත්නම් ඒ යාළු මිත්‍රයන්ගේ නම මෙතෙන්ට එවා ගන්න එක තමයි ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඉතින් එතකන් පත් කරන්න නැතුව ඉන්නවා. ඉතින් අපිට මේකෙන් පැහැදිලිව පේන්න තියෙන වෙන මොකක්වත් නෙවෙයි ජනාධිපතිවරයා පැහැදිලිවම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය කරා තමයි ගමන් කරමින් තියෙනවා. අනිත් පැත්තෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවානේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. ඉතින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා කියන්නේ රටේ පාලකෙක් ඔහු අනිවාර්යයෙන්ම එක්කෝ අධිකරණයේ ඉස්සරහට ගෙනියන්න ඕන. එහෙම නැත්නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයකට අපිට පුළුවන් ලක් කරන්න ඕන. සිටියේදී දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. අපි හිතමු නමුත් දැන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන ජනාධිපතිතුමාගේ පක්ෂයට. නමුත් ඔහුට ප්‍රෙසිඩෙන්ෂල් ඉමුනිටි එක තියෙනවා ජනාධිපති. නෑ මේ ජනාධිපතිවරයා අපිට අධිකරණ ඉස්සරහට ගෙනියන්න බෑ. ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා වගඋත්තරකරු කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා දැන් මේ වෙනකොට මේ සිදුවෙච්ච ආපදාව. එතකොට මේ ආපදාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම. ඒ කියන්නේ මේ పూర్ව ඒ දැනුම් දීමේ ක්‍රියාවලියට අනුව තමන්ගේ වගවීම සහ ඒ වගකීම ඉටු නොකිරීම පිළිබඳ කාරණේ මේ වෙනකොට මූලික අයිතිවාසිකම් පෙස්සමක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ජීවිත දහස් ගණනක් නැති වුණා. දේපල නැති වුණා. එතකොට මේ අයගේ මේ අපරීක්ෂාකාරීත්වය නොසලකිල්ල සහ పూర్ව සූදානම් වීමේ යුතුයකම වගවීම ඉටු නොකිරීම නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම අහිමි වෙලා තියෙනවා. ජීවත් වීමේ අයිතිය අහිමි වුණා නේ. අඩුතරමින් අපිට වෝනින් එකක් දුන්නා නම් ඉතිවිල ආපදාවේදී ජීවිත හානි හරි අවම කරගන්න තිබුණා. අනිවාර්යෙන්. ජීවිත විතරක් නෙවෙයි. සැලකිය යුතු ප්‍රමාණයකට දේපලවලත් මං කියන්නේ මේ භූමියේ තියෙන නිවාස ඉවත් කරන්න පුළුවන්. නමුත් ලියකියවිලි යාන වාහන ව්‍යාපාර නේද? එතකොට ඒ වගේ දැන් වාහනත් විශාල ප්‍රමාණයක් මේක නැති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඒවා අවම කරගන්න මං කියන්නේ සීරෝ කරන්න පුළුවන් කියලා. මේවා අවම කරන්න පුළුවන්. එතකොට මෙතන මෙන්න මේ වගකීම පැහැරහැරලා තියෙනවා. හරි? ඔබ හිතන්නේ පැහැරහැරලා තියෙන උට අත්දැකීම් නැතිකම නිසාද හිතාමතාද උද්දච්චකමටද මොකක් නිසාද උන්නේ කොහෙලා? නෑ මං හිතන්නේ උන්ගේ නොසලකිලිමත් භාවය සහ අත්දැකීමක් නැතිකම ප්‍රධාන වශයෙන්. දන්නේ. මෙහෙමනේ දැන් එයාලා කිව්වෙම අපි ඉගෙන ගනිමින් වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් විශාල වන්දියක් රටට ගෙවන්න වෙලා තියෙනවා. ජීවිත වලින්, දේපල වලින් නේ සමාජයට විශාල වන්දියක් ගෙවන්න සිදු වුණා. ඉතින් මේක තමයි මේ සිද්ධ වුනේ. ඉතින් ඒ වගේම දෙයක් තමයි දැන් විගණනයේ පැත්තේම සිදු වෙමින් තියෙන්නේ. ඉතින් මේ කට්ටිය Tamanගේ යාළුවා එනකන් විගණකාධිපති ධූරයට විගණකාධිපතිවරේ පත් කරන්න නැතුව ඉන්නවා. ඔබ දන්නවද ඔබට යම්කිසි අදහසක් තියෙනවද කාවද උන් මේ ව්‍යවස්ථා සභාවට මේ පත් කරන්න ඉන්නේ කියලා කාවද? දැන් ඒකට උන්ගේ හෙන්චයිද පත් කරගන්න? ඔව් මම හිතන්නේ දැන් අපි මේ දක්වා අලුතෙන් නමක් කියවලා නැහැ. මම හිතන්නේ 3 වෙනිදා වෙනකන් ජනවාරි 3 වෙනිදාන් පස්සේ මේ ව්‍යවස්ථාදායක සභාව විසිරෙනවා. ඊට පස්සේ අලුතින් ව්‍යවස්ථාදායක සභාව නම් කරන්න වෙනවා. ඊට පස්සේ නමක් කියවයි. එතකොට මොකද අතන සංයුතිය ඔව් සංයුතියක් හදාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙනකන් මේක පවත්වාගෙන යනවා. අනිත් මොලේ හොඳයි නේ ජනතාවතුමා. ඉතින් මෙහෙම ඔය ටිකිරි මොළ වලින් වැඩ කරන්න ගිහිල්ලා ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අනාගතයේදී එතුමට මේ සිරගත වෙන්න තමයි සිද්ධ වෙන්නේ. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. දැනුවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවනේ ජනාධිපතිතුමා මම හිතනවා තම ව්‍යවස්ථාව පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. මොකද රටේ පළමු පුරවැසියා විදිහට ඔහුට වගකීමක් තියෙන පිළිබඳව දන්නේ නැත්නම් ඉගෙන ගන්න අර අගමැතිතුමා කියනවා. නෑ ඔව් මේක මෙතන ඒ කියන්නේ මෙහෙමනේ දැන් මේකෙදිත් අපි දැක්කා මේ ආපදා අවස්ථාවේදීත් මෙතන තියෙනවනේ සාපරාධී නොසලකිල්ල කියන එක. හරි? ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මෙච්චර තොරතුරු තියෙද්දි දත්ත තියෙද්දි හරි මේ කාලගුණ වාර්තා තියෙද්දි හරි මේකට සූදානම් නොවීම අවසානයේදී පැය 6න් පැය 3න් දිගින් දිගටම දීලා තියෙනවා ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අර කොත්මලේ දැන් මේක එතනදී හිටපු පළපුරුදු ඉංජිනේරු නෝන් ඉවත් කරලා මොවුන්ගේ හිත මිතුරන් පත් කරගෙන ඉතින් ඇත්ත වශයෙන්ම දැන් ඔය ගම්පොළ මහනුවර පේරාදෙණිය මේවට සිදුවෙච්ච ගන්නෝරුව ඔය පැතිවලට වෙච්ච ඔය විනාශය නේ
ඇත්තටම මේකට සම්පූර්ණයෙන් වගකීම ගන්න ඕනනේ මේ අය. හරි. ඉතින් දැන් මේවට කිසියම් විදියකට මේවා සම්බන්ධයෙන් අපි සොයා බලලා මේ අයට දඬුවම් කිරීමක් කරන්නේ නැත්නම් හරි. එතකොට කවදාවත් රටක් විදියට හරි මේ අපි නිවර්දි වෙන්නේ නැහනේ. මේකට වගකීමක් කවුරුවත් ගන්නෙත් නැහැ. දරන්නේ දැන් මූල්‍ය මේ විගණනය සම්බන්ධයෙන් ගත්තත් දැන් ඉස්සරහට කියන්න පුළුවන් රටේ විගණකාධිපතිවරයෙක් හිටියේ නැහැ. ඒක නිසා මේව මෙහෙම වුණා. දැන් හිතන්නකෝ දැන් ඔවුන් විපක්ෂයේ ඉන්න කාලේ පැවති ආණ්ඩුව කොයි වැඩේ කරන්න මොන් කොහොම හැසිරෙයිද? අයියෝ මම හිතන්නේ දැන් ඔවුන්ට පාර්ලිමේන්තුවේදී මේ වෙනුවෙන් දැන් ඔයිට කලින් අවස්ථාවලදී පාර්ලිමේන්තුව ඇතුලේ මේ මොන තරම් හඬක් නැගුවද? එළියේ මොන තරම් ඔය අනුර කුමාර දිසානායකම නේද? ඕව වෙනුවෙන් කොච්චර කතා කරලා තියෙනද? ඔහුට දැන් අමතකයිද? ඔහු ඇත්තට මේ දේවල් කතා කරේ යම කියලා දුන්න දේවල් නම් ගිරවෙක් වගේ කටපාඩම් කරගෙන ඇවිල්ලාද නැත්නම් පූර්ණ අවබෝධයකින් බොරු කිව්වද? මම හිතන්නේ අවබෝධයකින් බොරු කියන්නේ මෙහෙමනේ. දැන් බලය ලබා ගැනීම සඳහා ජනතාව රවට්ටන එක. හරි. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ තියෙන්නේ. දැන් ඔවුන් විශාල වශයෙන් ජනතාවට බොරු කියලා. ඉතින් ඒ බොරු කියන දේ උන්ට දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. දෙයක් බවට පත් වෙලා. දැන් අනිත් එක අපි මේ සාකච්ඡාව මේ අවසන් කරන්න දැන් විගණකාධිපති මේ වෙලාවේ නැති අවස්ථාව කියලා කියන්නේ මේ රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයටපත් කරලා තියෙනවනේ. ඒ කියන්නේ ඇයි හදිසි තත්ත්වයක් ප්‍රකාශයටපත් කරේ? ආපදාව නිසානේ. ඔව්. එතකොට දැන් විදේශ ආධාර රට තුළට රීබිල්ඩින් ශ්‍රී ලංකා. ඒක එක ෆන්ඩ්. ඒකට විදේශ ආධාර එනවා. හරි. විදේශ සංවිධානවල විදේශ සංවිධාන වලින් එනවා නේ. වෙන විද පුණ්‍ය ආයතන වලින් රාජ්‍ය නොවන සංවිධාන වලින් රට ඇතුලෙන් මේකට මුදල් පරිත්‍යාග කරන අය ඉන්නවා. ඇත්තටම දැන් මේ මුදල් වලට මොකද වෙන්නේ කියලා සොයා බලන්න තියෙන ආයතනෙනේ. හරි? මේ දෙපාර්තමේන්තුව. ඒකට ඒකට විගණකාධිපතිවරයෙක් ඉන්න එපා. ඔහුගේ නෙමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඇත්ත වශයෙන් ජාත්‍යන්තරයට උනත් දෙන්නේ නරක පණිවිඩයක්නේ. විගණකාධිපතිවරයෙක් නැති රටකට හරි ජාත්‍යන්තර ආධාර ප්‍රදාන මේ ලැබෙයිද? දෙයිද නේද? ඒ කියන්නේ ඔවුන්ට විශ්වාසයක් නැහැනේ මේ ෆන්ඩ්ස් හරි විදිහට යූස් වෙනවද කියන එක. ඔව් ඉතින් ඒක ඒවයි වගවීමක් නැත්තම් හරි ඒ මූල්‍ය විනය මෙතන තියෙනවද නැද්ද කියන එක පිළිබඳව බලන්න හරි රාජ්‍ය මූල්‍ය විගණනය කරන්න ඉන්න නිලධාරියා ප්‍රධාන නිලධාරියා හිස්ව තියෙනවා නම් ඉතින් ජාත්‍යන්තරයේ වුණත් මං හිතන්නේ ලංකාවට මේ වෙලාවේ ආධාර දෙන්න ඉදිරිපත් වෙයි කියලා. මොකද ජාත්‍යන්තර ප්‍රමිතීන් ටිකක් තියෙනවනේ පිළිගත්ත. ඉතින් ඒ ප්‍රමිතීන්ට අනුව කටයුතු කරන්නේ නැත්නම් කවුද අපිට උදව් කරන්නේ? ඉතින් ඒක නිසා මෙතන බරපතල මේ ජාත්‍යන්තරයට දෙන නරක පූර්වාදර්ශයක් සහ පණිවිඩයක් මේක ඇතුලේ තියෙනවා. ඒක තමයි විගණකාධිපතිවරයෙක් පත් නොකරපු රටකට කවුරුවක්වත් මේ වෙලාවේ උදව් කරන්න එන්නෙත් නැහැ. මේ මුදල් අවභාවිතා වෙන්න පුළුවන්. හරි. අනිත් පැත්තෙන් මේ මුදල් යම් කිසි ආකාරයකට අක්‍රමිකතාවයන්ට යොදා ගන්න පුළුවන්. වෙන ආකාරයෙන් දැන් අපි දන්නවනේ මීට කලින් මෙවැනි විවසනයක් ඇති වුණු අවස්ථාවේදී 2004 සුනාමි විවසනයේ අවස්ථාවේදී ඔව් ඉතින් ඒක රෙක්ටිෆයි කරන්න 2005 ගෙනාවේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය අංක 13 දරන ඒ ව්‍යවසන කළමනාකරන පනත ගෙනාවා. ඉතින් එතනින් පස්සේ ඇත්ත වශයෙන්ම මේ හෙල්පින් හම්බන්තොට ගැන මේ අය කතා කරන්නේ. ඒ වගේම එතකොට දැන් රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන ෆන්ඩ් එක ඒ පනත උල්ලංඝනය කළාද? ඔව් පැහැදිලිව ඒක උල්ලංඝනය කළා. මේක නීති විරෝධී. ඉතින් මම හිතන්නේ මේක දැන් ඔය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ප්‍රධානියන්නේ ආචාර්ය හර්ෂ සිල්වා. ඉතින් ඔහු පැහැදිලිව කිව්වා මේක නීති විරෝධී කියලා. මේක ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කරපු ආයතනයක් නෙමෙයි කියන එක. ඉතින් ඇත්තටම මේ ආණ්ඩුවයට වඩා හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා කියන එක පිළිගන්න වෙනවා. නෑ ඉතින් යට තියෙන අද එයා නිකන් කියනව නෙවෙයි. දැන් මේ පනත අරන් බැලුවම මේ ව්‍යවසන කළමනාකරන පන්තේ හරි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ යටතේ කොහොමද මේ ව්‍යවසනයකදී මේ අලුතෙන් අපි ෆන්ඩ් එකක් ඇති කරනවා නම් ඒකට අදාළ සම්පූර්ණ නීතිමය ප්‍රතිපාදන ටික ඒ පනතේ තියෙනවා. ඉතින් ඒකට පිටින් තමයි මේක හදලා තියෙන්නේ. මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන අරමුදල. ඉතින් මෙන්න මේ කාරණා ඔක්කොමත් එක්ක එකක් මේ ආණ්ඩුවට අත්දැකීමක් නැහැ.
රාජ්‍ය පරිපාලනය පිළිබඳව, රාජ්‍යකරණය, ආණ්ඩුකරණය, පාලනය පිළිබඳව, ව්‍යවස්ථාපිත පාලනය පිළිබඳව අවබෝධයක් නැහැ, අත්දැකීමක් නැහැ, පරිචයක් නැහැ. මෙන්න මේ අසමත්භාවය මම හිතන්නේ රටක් විදියට අපි තවත් ජාත්‍යන්තර වශයෙන්ුත් අපි පල්ලෙහාට වැටෙනවා විතරක් නෙමෙයි ඔබ කියන වගේ මේක ඉතින් විධායක ජනාධිපති ධූරය කියන එක යටතේ ව්‍යවස්ථානුකූල තනි පක්ෂ ඒකාධිපතිත්වයකට රට ගෙන යමින් තියෙනවා. අනිවාර්යයෙන් මේක ඇත්තටම ඉතාමත් භයානක තත්ත්වයක්. අවසාන වශයෙන් අපි මේ කතාව ඉවර කරන්න අපිට මොකද්ද මේ කරන්න තියෙන්නේ? අපිට දැන් බලාගෙන ඉන්න වැරෙන්න අපිට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්ද? නෑ මෙහෙමයි මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන්ුත් යම් අවධානයක් යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ මේ රටේ පුරවැසි දේශපාලනයේ නිරත වෙන හැම කෙනෙක්ම මේ ගැන අවධානය යොමු කරන්න ඕන. මේ ආණ්ඩුව මේ කටයුතු කරමින් තිබෙන ආකාරය, උන්ගේ තියෙන අත්නොමතික ස්වභාවය, කිසිම විදියකට මේ රටේ විපක්ෂය හරි සිවිල් සංවිධාන වලට හරි බහුජන සංවිධාන වලට හරි ඒ වගේම පුරවැසි දේශපාලනය ඇතුලේ පුරවැසි මාධ්‍යකරණී නිරත වෙලා ඉන්න අය දැන් මේ ගැන ඕන තරම් දැන් කරුණු කාරණා කියලා තියෙනවා. නමුත් ආණ්ඩුව නැසුකන්න ඉන්නවා. ඔළුවන් බිහිරන්සේ තමන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ගේ යාළුවෙක් මේ තනතුරට පත් කර ගැනීම දක්වාම ඒකායන අරමුණෙන් ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්න. ඉතින් මොකද්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ? ව්‍යවස්ථානුකූල පාලනයට මොකද වෙන්නේ? හරි? ඉතින් ඒක නිසා රාජ්‍ය මූල්‍ය එහෙම නැත්නම් භාණ්ඩාගාරය කියන එක මේක මේ ලංකාවේ විගණනය පිළිබඳව මේ යටත්විත්ත පාලන සමයේ නෙවෙයි. ඇත්ත වශයෙන්ම අපේ ඉතිහාසයේ අරගෙන බැලුවත් මේ අපිට පේනවා ඒ කාලෙත් රාජ්‍ය භාණ්ඩාගාරය මුදල් කොහොමද යෙදෙව්වේ? ඒවැ පාවිච්චි කරපු ආකාරය. හරි? ඒවා නිසි පරිදි යෙදෙව්වද නැද්ද කියන එක පිළිබඳව මූල්‍ය වාර්තාවක් ඒ කාලේ ඒ රජවරු පවත්වන ගියා විතරක් නෙවෙයි වාර්තාව මහා සංඝරත්නයේ ඉදිරියේ ඒ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි මේ අලුතෙන් මේ සුද්ධ උගන්වපු දෙයක් නෙමෙයි මේ අපේ රටේ සංස්කෘතිය තිබිච්ච අපේ සංස්කෘතියේ කාලින්දලම මේකට ඉපරණි අපේ මේ පුරාණ ඉතිහාසය ඇතුළෙත් තියෙනවා. ඒ කියන්නේ රාජාණ්ඩු ක්‍රම යටතේ පවා පැවතිච්ච එකක්. ඒ කියන්නේ ඇත්තටම අපිට අවසාන වශයෙන් කියන්න වෙන්නේ මේ ආණ්ඩුව ඇත්තටම කියනවා වගේ අසමත් ආණ්ඩුවන්නේ. එල් බෝඩ් ආණ්ඩුව කරන්න ඕන මොකද්ද කියන එක දන්නේ නැහැ. ඉතින් අපි බලමු දැන් ව්‍යවස්ථාදායක සභාවට කවුද පත් කරන්නේ? එතනදී අපිට හොයාගන්න පුළුවන් වුන් හිටපු අයම පත් කරනවද නැත්නම් තමන්ගේ තවත් හිංචායු පත් කරගෙන තමන්ට අවශ්‍ය විදිහට මේ නීතිය නවන්න උත්සාහ කරනවද කියලා. හැබැයි ඒ වෙලාවේදී අපිටත් වඩා අපි ඡන්දේ දුන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට ඡන්දේ දුන්න ඔබට තියෙනවා වගකීමක් ඊට එරෙහි වෙන්න. මොකද ඕගොල්ලෝම තමයි කිව්වේ ඒගොල්ලෝ අනුර කුමාර වැරද්දක් කරොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලා. පාරට බහින්න ඕනේ. නමුත් අඩුතරමින් හඬ නගන්න මේ වගේ වැරද්දක් සිද්ධ වෙනවා කියලා ඔබට කොන්දක් තියෙනවා. ඔබ රට ගැන ඇත්තටම හිතනවා. ඔබ දේශප්‍රේමී නම් ඔබ අනිවාර්යයෙන්ම එයට එරෙහි විය යුතුයි. අපි බලාගෙන ඉඳිමු.